සුබ දවසක් වේවා. අපි හැමෝටම නොයෙක් ප්‍රශ්න තියෙනවා. අපි නොදන්න දේවල් තියෙනවා. ලෙඩ රෝග ගැන, නැත්නම් ඉදිකිරීමක් ගැන, ගමනක් යනකොට ගමන් කරන මාර්ගය ගැන, වැඩක් මොකක් හරි කරනකොට ඒක සම්බන්ධව කරුණු ගැන. එතකොට අපි මොකද කරන්නේ? අපි මේ නොදන්න දේ අපි වෙනත් කෙනකින් අහනවා. සමහර විට අපි නිවැරදි උපදේශය ලැබෙනවා, සමහර විටක හරි උපදේශය අපිට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? අපි කාගෙන් හරි මොකක් හරි දෙයක් අහනකොට අපි නොදන්න දෙයක්. ඒ පුද්ගලයාලක ගුණාංග දෙකක් තියෙන්න ඕනේ. එයින් එකක් තමයි ඒ දේ ගැන ඒ පුද්ගලයා හොඳ දැනුමකින් සන්නද්ධ වෙන්න ඕනේ. ඒ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නොතිබුණොත් එයා අපිට දෙන්නේ නිවැරදි ක්‍රමය හෝ උපදේශය නෙවෙයි. ඒක සමහරක් විට ඒ පුද්ගලයාගේ වරදක් නෙවෙයි. එයා දන්නා විදිහට තමයි අපිට එයා ඒකට උත්තර දෙන්නේ. එතකොට සමහරක් වෙලාවට ඒ ගැන දන්න පුද්ගලයෙක් වුණත් අපිට හිතවත් නැත්තම් තවත් කෙනෙකුට නිවැරදි දේ කීමට තරම් මානසිකත්වයෙන් තොර නම් ඒ පුද්ගලයා අපිට නිවැරදි දේ කියන එකෙන් වැළකී සිටින්න පුළුවන්. එතකොට අපිට එයා දැනුවත් දේ අපිට හරියට දැනගන්න ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? එයා දන්න දේ නිවැරදිව කියන්න තරම් එයාගේ මානසික ගුණාංග දියුණු නැහැ. එතකොට අපිට මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ අපි යම් කිසි දෙයක් ගැන, අපි නොදන්නා දෙයක් ගැන, කුමන ක්‍රමයක දෙයක් ගැන වුණත් අපි තවත් කෙනෙක්ගෙන් විමසනකොට අපි ඒ පුද්ගලයා ඒ සම්බන්ධව දැනුමක් තියනවද කියන එක ගැන අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අපිට ඇත්ත කියයි, අපිට හිතවත් ඒ උපදේශය දෙයි කියන අදහසක් හා තේරුමත් අපි ඇති කර ගන්න ඕනේ. එහෙම නොවුනොත් වෙන්නේ අපි උදාහරණයක් හැටියට ගත්තොත් වෛද්‍යවරයෙක් නොවන කෙනෙක්ගෙන් වෛද්‍ය උපදේශයක් ගත්තොත් එයා ඒ රෝගයට සමාන වෙනත් රෝගයක් එයාට තිබිලා තියෙනවා නම් ඒ සම්බන්ධව අත්දැකීමක් තියෙනවා නම් එයා ඒ රෝගය වෙන්නේ නැති කියලා අපිට මතයක් පළ කරනවා. එතකොට අපි අර නියම ප්‍රශ්නයට උත්තරේ නෙවෙයි වෙනත් දෙයක් නිසා අපි කරන ඒකට ප්‍රතිකාරය හෝ ක්‍රමවේදය වැරදි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපෙන් කවුරු හරි දෙයක් අහුවාම අපි යම් කිසි දෙයක් ගැන හරියට දන්නේ නැත්නම් අපි නොකපිලව කියන්න ඕනේ අපි මේ දේ ගැන හරි අවබෝධයක් මට නැහැ. ඔයා දන්න කෙනෙක්ගෙන් අහන්න කියලා. එහෙම නොවුනොත් වෙන්නේ අපි දන්න තරමින් උත්තර දීලා ඒ පුජ්‍යලට ඒකේ සාර්ථක උත්තරේ නොලැබෙන්න පුළුවන්. එහෙනම් යම් කිසි දෙයක් විමසනකොට ඒ පුජ්‍යලයට ඒ ගැන නිවැරදි දැනුම තියනවද කියන එකත් ඒ පුජ්‍යලයා සත්‍යම ප්‍රකාශ කරයිද හිතවත්ත කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තමයි අපෙන් කවුරු හරි දෙයක් අහුවාම අපි ඒ දේ හරියට දන්නේ නැත්නම් අපි ඒකට උත්තර දීමෙන් වැළකී සිටින්න ඕනේ. එතකොට අපෙන් ප්‍රශ්නයක් අහන කෙනත් අපි දෙගොල්ලන්ටම මේකෙන් යහපතක් වෙනවා. එහෙනම් ඔබත් මේ කරුණු හිතට අරගෙන ප්‍රශ්නයක් අහම උත්තර ගන්න කොටත් ඒ විදිහට හිතන්න, උත්තර දෙන කොටත් ඒ විදිහට හිතන්න.